ජීවිතය ගැන කතාවක් තියෙනවනේ. හිමාල කඳු බෑවුමි මරණයට පත්වෙච්ච දැවැන්ත හරකෙකුගේ ගවයෙකුගේ ශරීරයක්. ඒ දවස්වල හරියට වැස්ස. කඳුමුදුනි මැරිච්ච ගවයා මලකුණේ දිමිලා මහා වතුරට අහු වෙලා පහළට ගලාගෙන ඇවිත් ගංගාවකට වැටෙනවා. බඩගින්නේ හාමතේ කෑමක් සොයාගෙන විමසිල්ලෙන් පියාඹන කපුටෙක් ගඟේ පාවෙන මේ දැවැන්ත කුණු වෙච්ච මලකුණ දකිනවා. වේගෙන් පාත් වෙලා ගඟේ ගහගෙන යන මලකුණේ වහනවා මේ කපුටා. කුණු ගඳ එනවා. කොටල බැලුවාම හරි රසයි. මිලික් විච්ච මස්. කපුට කල්පනා කරනවා අය කාලෙකට මට කෑම හොයන්න මහන්සි වෙන්න ඕන නෑ. මොන මෝඩයක්ද මේ මලකුණ අතහැරලා යන්නේ. මම නම් කොහෙවත් පියඹන්නේ නෑ කියලා අර මලකුණේ වහලා බඩගින්නට මලකුණට කොටමින් මස් කකා ගඟේ වතුර බිබි. කකුලට තේරෙන්නේ නෑ මේ මලකුණ ගඟ පහලට ගහගෙන යන බව. වේගින් පහලට යනවා. කපුටට දැනෙන්නේ නෑ. මස් රසයට ගිජු වෙලා ඒ කුණට වහ වැටිලා ඒකම කොට කොටා එහිම ලගිමින් වේගෙන් ගඟ පහලට යනවා. අවසානයේ මේ මලකුණ ගවයාගේ මුහුදට වැටෙනවා. මුහුදට වැටිච්ච ගවයාගේ මලකුණිනුත් කපුටා ඉගිල්ලෙන්නේ නෑ. ගැලවෙන්නේ නෑ. එහිම ලගිනවා. ඔබ දන්නවා මුහුදට වැටුණාම මාළු මුහුදේ ඉන්න තත්පර ගානේ මලකුණ අවසන් කරනවා. ඉතිරිලා තියෙන පොඩි හං කෑල්ලක් කපුට එතනත් වහලා ඉන්නවා. මහා සාගරයේ රැලි පිට රැලි එද්දී ගවයාගේ පිටේ හං කෑල්ලත් එක්කම කපුටා සිඳු මැද මහ මුහුද මැදට යනවා. තවත් රැඳෙන්න බෑ. ඒ හැමේ මස් නෑ. ලුණු වතුර බොන්න බෑ. ඉගිල්ලෙන්න අතක් නෑ. පේන මානික ගහක් අත්තක් නැති කපුට තනි වෙලා වේගෙන් ඉගිල්ලෙන්න බලනවා. මහ මුහුද මැද උතුරු පැත්තට දකුණු පැත්තට සිව් කොනේ ඉගිල්ලෙන්න බලනවා. කොහේවත් ඉගිල්ලෙන්න අතක් නෑ. පේන මානි ගොඩ බිමක් නැති කපුටා මුහුදේම වැටිලා විනාශ වෙනවා. වැටිච්ච ගමන් කපුටාගේ මලකුණ මාළුවෙක් ගිල දානවා. ඉතුරු වෙන්නේ පිහාටුව විතරයි. හිමාලයේ ඉන්න මුනිවරයෙක් හිත දියුණු කරපු දානෙට ලුණු ඇඹුල් ටිකක් සොයාගන්න මනුස්ස පතයක් සොයාගෙන අහසින් යනවා. නිකමට වගේ මොහොත දිහා බලද්දි පුදුමයි. කපුටකගේ ලොකු තටුවක් මහා මොහොත මැද එහෙට මෙහෙට පාවෙනවා. අර තාපසයා ඍෂිවරයා හිතනවා මේක වෙන්න බැරි දෙයක්. මෙච්චර විශාල මොහොත මැදට කිසි බරක් නැති කපුට පිහාටුවක් ගහගෙන ඉන්න බෑ. ඊටාම සැලකිල්ලෙන් විඥාණයෙන් නිරීක්ෂණය කළාම ඒ ඍෂිවරයාට අවබෝධ වෙනවා. ගවයාගේ මස් කුණේ පිටේ වහලා මස් කකා ලොබ කමින් තමන් යන්නේ කොහාටවත් කියලා අවබෝධයක් නැතුව මොහොත මැදට ඇවිත් විනාශ වෙච්ච කපුටෙක්. අපේ ජීවිත ගැන ලස්සන කතන්දරයක් මේ. අපිට අවබෝධයක් නැහැ කරන කියන දේවල්. නොඑක් දේවල් මනසින් උපාදානය කරගන්න ලෝකයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බොහෝ දේ උපාදානය කරගෙන යන ගමන හති අරින්නවත් වෙලාවක් නැහැ. අද මේ දේශනාව අහන වෙලාව ජීවිතය ගැන ආපස්සට හැරිලා බලන්න ලැබිච්ච පින්බර මොහොතක්. මේ ඍෂිවරයා මේ කතාව හිමාල වනේ තාපසවරුන්ටත් කියලා ඒ කතාව අහපු රජෙක් රජ සම්පත් අතහැරලා හිමාලයට ආවලු තපස් රකින්න. මේ බුදුවරු නැති ලෝකේ මුනිවරු බණ කියනවා. බලන්න මස් කුණට ලොබ බැඳලා මහමුද දක්වා ඇවිත්
අනාවබෝධයෙන් විනාශ වෙච්ච කපුට ගැන කතා වහපු රජවරු ජීවිතේ කලකිරිලා රජ සම්පත් අතහැරලා හිමාලයට එනවා බවුන් වඩන්න. සසරේ දුක අවබෝධ කරගන්න. ඒ මුනිවරු බුදුවරු නැති කාලේ ලෝකෙ පහළ වෙලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ආර්ය සත්‍ය ධර්මය අපිට ලැබිලා. ජීවිතයේ නොතිර බව ගැන ඕන තරම් දේශනා අපි අහනවා. අවාසනාව පින්නතුනේ මදක් ජීවිතේ වඩන්න අපිට කාලේ නෑ. අපි නොයෙක් දේවල් මනසින් අල්ලගෙන පුත්තා මත්ති තමන්ගේ දරුවෝ පිළිබඳ වගකීම් බිරිඳ ස්වාමිය එකිනෙකා තුළ ඇති බැඳීම් තුළ වගකීම් වියපත් දෙමව්පියෝ දරුවෝ ගැන වගකීම් මුළු ජීවිතේම අපි අර කුණුවිච්ච ගවයාගේ මලකුණොඩ වහපු කපුට වගේ තොරතෝංචියක් වටපිටාවක් ගැන හිතන්න වෙලාවක් නෑ. මේවට මැදි වෙලා විසඳුම් සොය යන ජීවිත ගමනේ. ධනං මත්ති ඊට පස්සේ ඔයගොල්ලන්ගේ හිතට මායයා සංස්කාරයක් දෙනවා. ඔය මොන දේ කරන්නත් යමක් හම්බ කරගෙන ඉන්න ඉපැයි කියලා ඊට පස්සේ උපයා ගැනීම වෙනුවෙන් දුක් විඳිනවා. ඊට පස්සේ උපයාගත්ත දේවල් පෝෂණය කරන්න, වැඩි දියුණු කරන්න, රැකගන්න උපක්‍රම යොදනවා. මේ හැම දෙයක්ම කර කර ඉද්දී අපිට වෙන්නේ සිඳු මැද වැද වෙනසුන මෙන් කපුටා මහ මූද මැද වැටිලා විනාශ වෙච්ච කපුටා වගේ මේ භයානක සංසාර ගමනේ පේනමානික රැකවරණයක් නැති අපි අසරණ වෙනවා. ඒ නිසා එකින් එක පිළිවෙලට ජීවිතේ ප්‍රතිපත්තියක් හදාගන්න. එක මලක් පහනක් පූජා කළත් අවබෝධයක් ඇතුව ඒ දේ කරන්න. නිතර සමාදන් නොවුනත් කවදා හෝ සමාදන් වෙච්ච පංචශීලයේ එකින් එක ශික්ෂාපද මැනවින් ජීවිතයට විග්‍රහ කරගෙන මහරහතුන්ගේ දිවි මගට ගලපා යුතුම් සීලය ආරක්ෂා කරගන්න. මරණ සංඥාව වඩන්න. බැඳීම් වල ඇති වේදනාව අවබෝධ කරගන්න. ඊටාම සරල ජීවිතයක් දැන් නිවිච්ච ජීවිතයක් අපි දැන් පුරුදු පුහුණු කරගන්න වෙනවා. එහෙම නොවුනොත් පින්නතුනි අතිධාවනයෙන් දුවන වාහනයක් ඇතුළේ ඉන්නේ නැත්තෝ වගේ. වාහනෙත් එක්කම අපි අනතුරට වැටෙනවා. දැන් බලන්නකෝ වාහනයක නැගලා වේගෙන් ගමනක් යනකොට වාහනය ඇතුළේ ඉන්නේ නැත්තම් ගැගට හරි සනීපයක් දැනෙනවා. හරි සතුටින් යන්නේ ගීත ගායනා කරමින් නොයෙක් දේ වාදනය කරමින් කමින් බොමින් මේ වාහනේ ඇතුලේ මිනිස්සු සතුටින් යනවා. මොහොතක් හිතන්න මේ වාහනේ වේගෙන් යන්නේ හෙලකට කියලා. අනතුරක් නේ. මේක තමයි ජීවිතේ.